මේ එළියට කියන්න යනවා එකක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න රුපියල් මිලියන 12500ක් වෙන් කරයි කියලා. එක නාලිකාවක් මේ ප්‍රවෘත්තිය වර්ධියට එක නාලිකාවක් ඒකේ අයිතිකරු මේ ඔතන වාඩිලා ඉන්නවා දාලා තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න මිලියන 12500ක් වෙන් කරා කියලා. ගරු මන්ත්‍රීතුමනි කතානායකතුමනි ඒක පට්ටපල් බොරුවක්. දැන් මේ තියෙන්නේ මොකද්ද 32.3 රජයේ ආයතනට අවශ්‍ය වාහන පළාත් පාලන ආයතනට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 12500ක් වෙන් කරනවා. ඒත් ඔබතුමාලා කියනවා නම් ඔබතුමාලට බලය තියෙන පළාත් පාලන ආයතන වලට ප්‍රාදේශ සභා නගර සභා මහනගර සභා වලට බැකෝ ට්‍රැක්ටර් අරගෙන මුකුත් යන්ත්‍ර සූත්‍ර ඕනේ නැහැ කියලා කරුණාකරලා අපිට කියන්න. හැබැයි පළාත් පාලන අමාත්‍යාංශය අපේ ලේඛනයක් අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයත් බලලා. ඒ වගේම රාජ්‍ය ආයතන වලට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය නම් අපි ඉල්ලා තියෙනවා අපිට අවශ්‍ය වාහන ප්‍රමාණය මොනවද කියලා. මොකද අපේ MOHලට අපේ ප්‍රාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ප්‍රමාණවත් වාහන නැහැ. සමහර වාහන අවුරුදු 10 12 15 පැරණි. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් අපි වාහන 271ක් වෙන් කරා. ඉල්ලලා තියෙනවා. තැපැත් දෙපාර්තමේන්තුවේ වාහන 21ක් ඉල්ලුවා. ආයුර්වේද වාහන 12ක් ඉල්ලුවා. මාධ්‍ය අමාත්‍යාංශ වාහන 2ක් ඉල්ලුවා. ගවර්න්මන්ට් ප්‍රෙස් එකට වාහන 2ක් ඉල්ලුවා. මේ ආදී හැටියට සාමාන්‍ය වාහන 2500 1700ක් විතර දැන් රාජ්‍ය සේවයට පළාත් පාලන ආයතන උවමනා කරනවා. ඒ සියල්ල සඳහා තමයි මේ රුපියල් 12500 ලීසි වාරික සඳහා වෙන් කරලා තිබෙන්නේ. ඒ නිසා මේක පටලවාගෙන දැන් මේ මුළු සමස්ත අයවැයේම මෙන්න മന്ത്രിවරුන්ට නෑ මේ කියවන්නකෝ. හරිද? මේ ඔක්කොම දාලා තියෙනවා. ඒකක් තියෙනවා. තවත් දෙනවා. මොකද දන්නවද? වැඩ කරගන්න අපි මේ සංවර්ධන ව්‍යාපෘති බිමට අරගෙන යනකොට රාජ්‍ය සේවය පළාත් පාලන ආයතන හරහා සිද්ධ කරන්නේ. ඒකෙදි රාජ්‍ය සේවකයා තෘප්තිමත් කරලා තියාගන්න ඕනේ වැටුප් දීමන වැඩි කර ඒකයි. බඳවා ගැනීම කරන්නට ඕන. වාහන ලබා දෙන්නට ඕන. ඩිජිටීකරණය කරන්නට ඕන. පුහුණුවීම් දෙන්නට ඕන. ඒ සියල්ලට මුදල් වෙන් කරලා තියෙන්නේ. නිසා මේක වැරදි අර්ථකථනය කරන්න එපා. ජනාධිපතිතුමා කිව්වා වගේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වාහන පාවිච්චි කරමින් ඉන්නවා. එයාට මේ වාහනේ අවශ්‍ය නැහැ. අවශ්‍යයට විතරයි වාහනේ දෙන්නේ. ඔබතුමාලට අවශ්‍ය නම් විතරක් කියන්න.